අපේ බටු ගස්සලා හරියට බටු අද වෙන විදිහක බැදුමක් හදමු. මම බටු ගෙඩි ටික කපලා මේ ඔලිව් තෙල් ටිකක් දාලා මේ මද ගින්නේ බැද ගන්නවා. කහ චුට්ටකුයි ලුණු පොඩ්ඩකුයි දාලා. ඊට පස්සේ මම මේ හාල් මැස්සු ටිකක් තෙලේ බෙදලා අයින් කර ගන්නවා. ඒක වෙනම පිඟානක තියාගන්න. මේකෙන් බටු එකට හොඳ ෆ්ලේවර් එකක් එනවා. ඊට පස්සේ මේ ලුණු, සුදු ලුණු, තක්කාලි කපලා මේ තෙල් ටිකින්ම බෙද ගන්න. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔක්කොම ජාති දාන්නම්. මම ස්කොච් බොනට් මිරිස් කෑල්ලකුත් දානවා. ඒකෙන් හොඳ ෆ්ලේවර් එකක් එනවා. බටු ටික පෙරලා හොඳට බෙද ගන්න. මේ වරින් වර කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ ලුණු මිශ්‍රණය බටු එකට දාගන්න. කළා මේක හොඳට කලවම් කරලා ලුණු ඇඹුල් බලලා මදි නම් ලුණු ටිකක් දාගන්න. නැත්තම් ඇඹුල් ගතිය ටිකක් ඕන නම් දෙහි චුට්ටක් මේක ගන්න. මේක හරිම රසයි. කරුණාකරලා මගේ channel එක subscribe කරන්න. ඔයගොල්ලෝ කැමති නම් මගේ recipe දැන් මම දාගත්තා මේ crush pepper ටිකක් කෑලි මිරිස් ටිකක්. ඊට පස්සේ කරපිංචා කොළ ටිකක් දාලා මේක හොඳට කවලම් කරලා අන්තිමට මේ අර බෙදගත්ත හාල් මැස්සන් ටික දාලා කලවම් කරගන්න. මේක බත් එක කන්න පුළුවන්. හරිම රසයි. දැන් හොඳට මේක කලවම් කරගන්න. හරිම සුවඳයි. මේක නිකම්ම කන්නත් පුළුවන්. මේ වෙන පාන් එක හරි. එහෙම නැත්නම් අපි බත් එක තමයි එතන කහ බතක් හදාගන්න. ඒකටත් මේක හොඳට ගැලපෙනවා. Thank you.